එබෝ 2026 නව වසර හැමෝගෙම ලස්සන පාට හීන තවත් ලස්සන පාටින් හැඩවෙන ආදරණීයම නව වසරක් වේවා කියලා මං හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මම අද මේ වීඩියෝ එකකින් ගේන්නේ 2026 ජනවාරි 1 වෙනිදා මං කොහොමද ගත කරේ කියලා. මම දැනට ඉන්නේ ජපානේ. ඉතින් අපි බලමු මම කොහොමද මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා තනියම ගත කරේ කියලා. මේ තියෙන 2025 දෙසැම්බර් 31 අන්තිමට හිර බහින විදිය මගේ රූම් එකට පේන view එක. ඊට පස්සේ මම හෙට කිරිබත් හදන්න පොල් ගෙඩියක් අරගෙන ආවා. අපිට ඉතින් මෙහෙ පොල් කියන්නේ රත්තරන් වගේ. මේක සුපර් මාකට් එකේ ගන්න තියෙනවා දැන් නම්. මම හිතන්නේ මේකේ ජපන් අය වතුර එක බීලා විසි කරනවා වෙන්නේ නැති. මම නම් මේකෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්නවා ගාලා. ඉතින් මට අද ඉතින් වින්ටර් වෙකේෂන් එක සතියක් පටන් ගත්තා. ඉතින් මම මේක බීලා හැමිට රිලැක්ස් වෙලා අද දවස් ඉවර කරනවා හෙට පටන් ගන්නවා. මේ ජනවාරි 1 වෙනිදා උදේ බලන්නකො ඉතින් සෙන්ටිග්‍රේඩ් අංශක 3යි මාරම හිතරයි. යුනත් කමන්න අලුත් අවුරුද්දනේ කියලා නැගිටලා එතේ ඉඳන්ම මට විශ් කරපු අයටයි මම විශ් කරන්න ඕනේ හැමෝටම විශ් කරලා උන් ඉතින් මගේ දවස පටන් ගත්තා. ඉස්සරම කරේ පොල් ගෙඩිය බින්දගෙන ඉන්න එක. ඉතින් ඊට පස්සේ හිමීට මගේ අලුත් අවුරුද්ද කැම මේසේ හදන්න බැස්සේ වුණා. ඉතින් ඇත්තටම මම අද වැඩි දෙයක් හදන්නේ නැහැ. මම යට කිරිබත් හදනවා කියලා හිතුවා. මම ගොඩක් කාලෙකින් කෑවත් නැහැ. ඒක නිසා මට කන්න ඕනේ කියලා හිතුවා. මම යට කිරිබත් හදලා ලුණු මිරිස් හදලා පොඩි ජපන් ඩිෂ් එකකුත් හදලා ඉතින් මගේ අලුත් අවුරුදු කැම මේසේ හදා ගන්නවා කියලා හිතුවා. ඉතින් මම හැමෝම කිචන් එකට ආවිල්ලා මේ කිරිබත් එක හදන්න හැදුවේ. ඒ ඉස්සෙල්ලා මම හාල් එක පිඟෙන්න දානවා. මේක ජපන් හාල් එක. මං ඉස්සර නම් ආසනා මේක ඇලෙන ගතිය තියෙන නිසා දැන් පුරුදු වෙලා. ඉතින් මේක ඉස්සෙල්ලාම හොදලා චුට්ටක් පෙඟෙන්න හිමීට තියලා තියෙනවා. චුට්ටක් තේල් තිබ්බහම ඒක හොඳයි විනාඩි 5ක් විතර තියලා මං හිමීට තේ එක බොන්න පටන් ගත්තා. ඒ අස්සේ ඉතින් කියනකෝ ඔයාලා තේ බොනවද? මං ලංකාවේදී නම් ඇත්තටම තේ බොන්නේ නැහැ. අපේ ගෙදර අය කන්න නැතත් තේ ඕනේ. මං හිතනවා ඒ අනේ බොන්නේ කියලා මට නම් කොච්චර කරුණත් නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ ජපානට ඇවිල්ලා මං තේ බොන්න පුරුදු වෙලා. මේ දෙන මගේ කිචන් එකෙන් පේන view එක. මං ඉන්න තැන කෝච්චි පාරක් තියෙන හැම වෙලේම කෝච්චි යනවා. දැන් මං ඉතින් සද්දේ හැමදේම මම පුරුදු වෙලා තියෙන්නේ. ඒක නිසා ගානක් නැහැ. ඊට පස්සේ මේ ජපාන් අය මේ තේ බොන එක හරි ලස්සන කලාවක් විදිහට කරනවා. ඒ වගේම යාළුවා ඒක හරියට රස විඳිනවා. මෙහි තේ කිව්වහම ගොඩාක් වර්ග තියෙනවා. ජපානයේ මච්ච වලට ගොඩක් ප්‍රසිද්ධයි නේ. ඒක ඉතින් හැමෝම දන්නවනේ කොළ පාට තේ එක. ඒක තේ විතරක් නෙමෙයි එක රස කැවිලි ගොඩාක් දේවල් කරනවා. ඉතින් මෙයාලා රස්නේ කාලෙට සීතල තේ බොනවා කූල් කරලා අයිස් කැට දාලා. දැන් නම් මමත් පුරුදු වෙලා සීතල කාලේ රස්නේ තේ බොනවා. තේ කප් එක මේක අල්ලගන්න එකක් නැති නිසා සීතල කාලෙට අර තේගේ රසත් එක්ක අල්ලගෙන බොනකොට ඒක ඇත්තටම මේ හරි සනීපයි. අත් එක සීතලයිනේ. මේ නිසා මේ සීතල කාලෙට මේ කප් එක ඇත්තටම හොඳයි. අනේ ඉතින් හැමීට මගේ තේ එක බීලා මම වැඩේ පටන් ගත්තා. ඉතින් හාල් එකට මම කිරිබත් එක උයන්න කලින් කුරුඳු කෑල්ලකුයි එන සාලටකුයි කරපුනේ ටිකකුයි දාගන්නවා. ශ්‍රී ලංකන් ස්පයිසස් තියෙනවා කියන්නේ ඉතින් දාන්නම ඕනේ. ඊට පස්සේ මම යට ටික අනේක වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ මම මේ පොල් ටික ගා ගන්නවා. මම මේ පොල් ගෙඩියම ගාලා පීස් කරලා තියා ගන්නවා. එතකොට මට සතියකට විතර ඇති මම තනියම ඉන්න නිසා වැඩි කෑම හොයන්නේ නැහැ. ඉතින් මට ඇත්තටම ඇති. ඒකට උණු වතුර දාලා මේක බ්ලෙන්ඩ් කරගත්තාම කෑම වෙනකොට දාන්න පුළුවන්. ජපානයෙන් ආයෙ දාන්නවා නංගිලා මල්ලිලා කියලා අයලා. අනේ ඉතින් හැමදාම හොයන්න අපිට වෙලාවක් නැහැ. ඊට පස්සේ මම චිකන් එකකුත් හදාගන්නවා කියලා හිතුවා. මේක නම් ඉතින් සාමාන්‍ය විදිහට තමයි හදන්නේ. මම ඊට ඉස්සෙල්ලා මේකට කහ ගම්බිරිස් කුඩුළුයි දෙහි දාලා පොඩක් මැග්නේට් කරලා පැත්තකින් තියාගන්නවා. ඒ අතරතුර මගේ බත් එක ඉදුණා කිරිබත් එක. මේක මං
අවස්ථාවට කිරිබත් වෙන චුටි නංගිලාට මටත් මුලින්ම වැරදුනා. මං ඉස්සෙල්ලාම හිතුවේ කිරිබත් වෙනකොට බත් එක ඇත්තටම ඉදෙන්න තියෙන වතුර ප්‍රමාණයට තමයි වතුර ටිකක් අඩුවෙන් තියලා ඉතුරු ප්‍රමාණයට කිරි දාන්න ඕනේ කියලා. අනේ එහෙම නැහැ. පස්සේ තමයි ඉගෙන ගත්තේ බත් එක තියෙන වතුර ප්‍රමාණයම තියලා හොඳට කිරිබත් එක ඉදුණාට පස්සේ කිරි දාන්න ඕනේ අමතරව. ඊට පස්සේ තමයි ඒක හොඳට හැදෙන්නේ කියලා. හරි මගේ කිරිබත් එක දැන් හරි. මම පිකාණ්ඩට දාලා හිමිට කපා ගන්න යන්නේ. අනේ මට ඕන විදිහට ලස්සනට කැපුණ නැහැ. හරි කමක් නැහැ. මම ඉතින් ඒක ලස්සනට හදාගත්තා. පුළුවන් විදිහට හදාගත්තද කමක් නැහැ කියලා හිතුවා. ඒ අතරතුර මගේ චිකන් එකත් දෙනවා. මම චිකන් එක ඉදනකොට අන්තිමට බටර් කෑල්ලක් දානවා. මේකෙන් හොඳට චිකන් එකේ තෙල් පැහැදෙලා වෙනම රසක් එනවා. ඔයාලගෙත් එහෙම රස කරගන්න ට්‍රිප්ස් මොන හරි තියෙනවා මට කියලා දෙන්න. ඊට පස්සේ මම මේ ජපන් ඩිෂ් එකක් හදන්න හදන්නේ. මේ සලාද කොළ එක තියෙන සුපර් මාකට් එකේ මේ පස්සෙකම තියෙනවා. මේක ගෙනල්ලා මොන හරි වතුර එකක දාලා තිබ්බහම ගොඩ කාලයක් කන්න පුළුවන්. එළියට යන්න පුළුවන්. එහෙම ෆ්‍රෙෂ් පිට කඩාගෙන කන්න තියෙනකොට හරිම ෂෝක්නේ. ඉතින් ඊට පස්සේ මේ සලාද කොළ ටික හොදලා මෙහෙම ප්ලේට් එකේ පැත්තක තියාගන්නවා. මම මේ හදන රෙසිපි එකක් මෙහෙම ජපාන ට්‍රැඩිෂනල් ඩිෂ් එකක් නෙමෙයි. මම මෙහෙම හදුවොත් හොඳයි කියලා හිතාගෙන මේ හදන එකක්. ඊට පස්සේ මම ඉස්සෙල්ලා දවසේ මේකට ඕන ටික කපලා තිබ්බා. ගෙනාපු ගමන්ම මේ තියෙන්නේ ජපනීස් ෆිෂ් කේක් එකක්. මේකට කියනවා ජපානයේ නරුතෝ මගේ කියලා. මේක දිගට තියෙන්නේ. මම මේක නෑනා ස්ලයිස් කපලා ගත්තේ. මේක වල දැකලාද රාමෙන් වල එහෙම උඩ දාලා තියෙන්නේ. ජපනීස් කෑම කන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් මේක කන්න පුළුවන්. එහෙම විශේෂ අමුතු රහක් කියලා නැහැ. මට නම් ඉතින් රසයි. ඊට පස්සේ මම එළවලු ටිකක් කපලා තියාගත්තා. ඊට පස්සේ මිනි ටොමැටෝ ටිකකුයි කැරට් මේ කැරට් වලට රින්ජින් කියලා කියනවා. ඊට පස්සේ අනිත් එක පිපිඤ්ඤා අර කොළ පාට පිපිඤ්ඤා එක කියුරි එක. ඉතින් මේක කපලා මේක ලස්සනට තියාගන්නවා. මේකට සලාඩ් ඩ්‍රෙසින් එක උඩින් දැම්මොත් රසයි. හැබැයි මම මේ වෙලාවේ දාන්නේ අනේ අම්මෙන් එළවලු කන එක රසයිනේ කියලා මං ඉතින් කනවා. ඊට පස්සේ ජපාන් අය අලගේ අලුත් අවුරුද්දට ලස්සනට කෑම මේසේ සරසන කෑම වර්ග තියෙනවා. මම මේකෙන් පස්සේ යාළගේ අර ට්‍රැඩිෂනල් කෑම එකක ෆොටෝ එකක් දාන්නම් ඔයාලට බලන්න. මාරම ලස්සනයි. එක එක පාට වලින් මෙහෙම තියෙනකොට ඇත්තටම කන්න හිතෙනවා. හැබැයි ඉතින් ඇත්තටම මමත් තාම එකවරක්වත් කාලා නැහැ. දවසක කාලා බලන්න ඕනේ. ඔන්න ඉතින් මගේ චිකන් එකත් ඉදිලා තියෙන්නේ. මම මේක හැමීට ප්ලේට් එකට බෙදාගෙන කැම මෙසෙන් තියෙනවා. ඔයාලා ඉතින් අලුත් අවුරුද්දට මොකද කරේ? මම නම් ඉතින් මෙහෙම තනියම හරි මාව සැමරුවා. ඇත්තටම පාළු හිතෙනවා තමයි. හැබැයි මුකුත් නොකර ඉන්නවට වඩා මේක හොඳයි කියලා මට හිතුණා. ඔන්න ඉතින් ඊට පස්සේ මගේ ලුණු මිරිස් මම මේක ලුණු කැලි හැපෙන්න කැමති නිසා ඒ විදිහට හැදුවා. ඉතින් ඔන්න මගේ පුංචි කැම මේස. මං හිතනවා හැම ගෑනු ළමෙක්ටම හම්බ වෙන තැන හරි ලස්සනට පැලවෙන්න පුළුවන් කියලා. තියෙන දේවල් වලින් හරි ලස්සනට කලපගෙන වැඩ කරන්න පුළුවන් කියලා. අපේ අම්මලාට මොකුත්ම හොයන්න දෙයක් නැති වුණොත් වත්තෙන් පලාකුල ටිකක් හරි කඩාගෙන හරි රසට ඔයලා දෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ලොකු පොඩි කියලා නෑ හැම ගෑනු ළමෙක්ටම ඒ අපුර හැකියාව හොඳටම පිළිදලා තියෙනවා කියලා. මම දැන් කෑම එක බෙදා ගන්නවා. ශ්‍රී ලංකන් කෑමයි ජපනීස් කෑමයි දෙකම මික්ස්ලා. අනේ සමාවෙන්න හරි වෙනස් විදිහට පේනවා නම් මට මේ ෆොටෝ එක ගන්න ඕන නිසා තමයි මම මේ එකම ප්ලේට් එකට බෙදාගත්තේ. හැබැයි ඉතින් මම නම් කෑවා රසට තිබුණා. අනේ ඉතින් ෆොටෝ එහෙම ගහලා ගෙදර අයට පෙන්නලා අගේ කරලා ඉතින් මං හැමීට කන්න පටන් ගත්තා. කාලේ ඉවර වෙලා ඉතින් මං අද කරන්න හිටපු ඉතුරු වැට්ටික් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ මම 2026 අවුරුද්දට ගත්ත කැලෙන්ඩර්ස් ටික මං හිතුවා මේක අද එල්ල ගන්නවා කියලා. ඇත්තටම මම මේ කැලෙන්ඩර්ස් ටික ගත්තේ මේ තියෙන හැක්වෙන් ෂොප් එකකින්. කුටාක් එතන දාලා තිබ්බා අවුරුද්ද පටන් ගන්න කලින්ම
මං ගෙනත් තියාගෙන තිබ්බලා අද තමයි ඉතින් මම මේක එල්ලගත්තේ. මේ මගේ ෂෙඩියුල් බුක් එකත් එක්ක එක වගේම රූපේ තියෙන කැලෙන්ඩර් එකක් හම්බුණා. ඉතින් මං ඒක ගත්තා. මේ හැක්වෙන් ෂොප් වල ඕන තරම් තියෙනවා. ලස්සනට වැඩ කරන්න ළමයින්ට ගොඩක් දේවල්. මේ ජපන් අය වගේම මම දන්නවා මෙහි ඉන්න නංගිලා මායිලා අක්කලා අයිලාත් හරිය ලස්සනට ලියාගෙන වැඩ කරනවා. ඉතින් මේ කැලෙන්ඩර් එකත් මෙහෙමම එල්ලලා පොඩක් එක ලස්සනත් බලලා ඊට පස්සේ මම හිතුවා පැලයක් හිටවනවා කියලා. මම මේ ස්ට්‍රෝබෙරි පැලයක් හිටුවා. මෙහෙ තියෙන ලොකු පැලව වන්න ඉඩක් නැහැනේ. ඉතින් තාත්තත් එක්ක හැමදාම ඒක කරනවා. ඒ නිසා මේ අවුරුද්දෙත් කරා. ඊට පස්සේ පන්සල් යන්න ඕනේ. මේ ළඟ පන්සලක් නැහැ. මට පයින් යන දුරින් තියෙන දේවාලයක්. ඇත්තට මමත් මේ දේවාලයට යන පළවෙනි වතාව. ගොඩාක් සෙනග හිටියේ නැති වුණාට සාමාන්‍ය තරමින් හිටියා. ඒකින්ද මට ගොඩාක් වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි පුළුවන් විදිහට වීඩියෝ කරා. මම ගිහිල්ලා අත හොදන්න තමයි තියෙන්නේ. ඒ අත හොදන විදිහ ලියලා තියෙනවා. අපිත් ඉතින් ලංකාවේ පන්සල් දේවාල වලට යද්දි මුලින්ම අත හොදලා යන්නේ ඒ වගේ තමයි. ඊට පස්සේ මේ අත හොදලා පේලියේ ඉන්න ඕනේ. පේලියේ ඉඳලා මෙයාලා කරන විදිහට මාත් කරා. මේ සල්ලි දාලා මේ ලණු වගේ තියෙන කණ්ඩාරය ඇතුළේ වදින්න ඕනේ. ඊට පස්සේ එහා පැත්තට ගියාම තියෙනවා ඔමි කුෂි කියලා. ඒ කියන්නේ මේ අවුරුද්දේ Taman ගැන තියෙන ලියලා තියෙන විස්තරය නිකන් අර අපි පලාපල බලනවා වගේ. ඉතින් මේකට yen 100ක් දීලා ගන්න පුළුවන්. එක මෙතනින් එහා මේ එන අයට මේ බීම එකක් දෙනවා. මේක සව් වගේ හරම පැණි රසයි. මට නම් බොන්නත් බෑ. හැබැයි ජපන් අය ඔක්කොම බීපු හින්දා මාත් ඉතින් ඒක බිව්වා. ඊට පස්සේ කිනිකොටකුත් ගහලා තිබ්බා. ඒද කියලා නම් දන්නේ නැහැ. අර කොලේ කියවලා ඊට පස්සේ මෙහෙම ගැට ගහන්න ඕනේ පඳුරු වගේ. ගොඩක් අය මේක ගැට ගහලා ගොඩක් අය ඉන්නේ නැති. මේ සෑහෙන කොළ ගොඩක් තියෙනකොට මට එහෙම හිතුණා මෙන්න මෙහෙම හොඳට ඉර පායලා තිබ්බට අම්මෝ හරම සීතලයි. ඉතින් අහම තමයි මගේ දවස ගත වුණේ. මට හරිය සතුටුයි. මම YouTube පටන් ගන්න තිබ්බට දිගටම කන්ටිනියු කරන් ගියේ නැහැ. මම හිතුවා ඒක මේ අවුරුද්දේ පටන් ගන්නවා කියලා. ඉතින් මට පුළුවන් වෙච්ච එකට හරියම සතුටුයි. මට කවදා හරි මේ මත් එක්ක අපෝ එකතු කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ අවුරුද්දේ මොන හරි පටන් ගන්න හිටියනම් ඒක සාර්ථක කරගන්න ලැබේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් ගොඩාක් ස්තුතියි බලුවට.